පිරිවීරයෝ අතුරුදහන් වුණ සංචාරකයොත් හොයනවද? ඔව් ඒ වගේ වැඩත් කරනවා. ඉතින් අපි ඉතින් මහජන සේවයට කැප වෙලානේ. සමා වෙන්න මං යාව දැකලා නැහැ. සුබපතන ඔයාට යාව හොයාගන්න ලැබෙන්න කියලා. මට කාලෙකට කලින් හිතුණා මැන්ඩරින් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. ඒක නෙවෙයි. ඔයා කොහොමද අපේ භාෂාව මෙච්චර හොඳට දන්නේ? මගේ තාත්තා මේ භාෂාවට කැමති. එයාට ඕනුණා මට මේක උගන්වන්න. අනිත් එක එයාගේ ඉස්කෝලේට මෙහි ළමයි ඉන්න එකත් එකපාරටම වගේ නැවතුණා. එයා හිතුවා සංචාරකයන්ට කුම්ෆි ගන්නවනම් හොඳයි කියලා. ඒත් සිද්ධ වුණේ වෙනස්ම දෙයක්. ඒ හිතපු හැම දෙයක්ම නැති වෙලා ගියා. හැමදේම නෙවෙයි. ඔයා තාම ඉන්නවද? මං දැන් කරන්නේ එයා හිතපු දෙයට වඩා සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්. මම නම් එහෙම හිතන්නේ. එයාට ඕනේ ඔයාව ආත්මාර්ථකාමී බයිබල් එක කරන්නද? ඇයි ඔය එහෙම දෙයක් කිව්වේ? ෆෙයි, ඔයා දැන් මට පැය ගානක ඉඳන් උදව් කරනවා. අනිකෝ ආතාම මාව හරියට දන්නෙත් නෑනේ. ඔයා ගොඩක් නිර්භීතයි. මගේ පස්සෙන් ආපු අයගෙනුත් මාව බේරගත්තා. ඔයා නම් ඇත්තට හරිම හොඳ කෙනෙක්. ඉතින් ඔයාගේ තාත්තට ඕනේ ඔයාගේ විදියට විරුද්ධ දේවල් කරවන්නද? මං ඔයා හිතන තරම් හොඳ නෑ. හරි අපි ආවා. සතුටුදාන් වී ඇත්තේ ෂැන්හයි. මම මේරිනේ පණිවිඩය තියන්න. පීප්. හනේ. මං ඊඩ්‍රියන් දැන් කාර්යබහුලයි පණිවිඩයක් තියන්න. හැමදේම හොඳින් වෙයි. හැමදේම හොඳින් වෙයි. මාත් එහෙම හිතනවා බෙස්ටියල්. හැමදේම හොඳින් වෙයි. ඔයා මේ පැත්ත බලන්න. මං අර පැත්තට යන්නම්. මෙන්න ඒව තියෙනවා. මගේ මිරිකෙව් මගේ කරාව දෙක. ඒකනේ මං කිව්වේ. කොහොමද මට මේ දෙක ආයි කොහොම හරි ඕනේ. මට මේ දෙක ගොඩක් වටිනවා. මට අනේ කරුණාකරලා මේ දෙක දෙන්න. ඔයාලට පුළුවන් ද මේක පරිවර්තනය කරන්න? කරදර වෙන්න ඕනේ නෑ. මට ඔයා කියන දේ තේරෙනවා. හොඳයි. මේ කරාබු දෙක ඔයාට ගොඩක් වටිනවද ළමයෝ? ඔව්, හිතාගන්න බැරි තරම් වටිනවා. මේක ඕන නම් මට යුවන් ලක්ෂයක් දෙන්න. යුවන් ලක්ෂ? ගාන වැඩි නැද්ද? ඔයා කොහොමද ඔහොම මිනිස්සුම රවට්ටන්නේ? මේ වගේ පොඩි දෙයකට එච්චර ලොකු ගාණක් ඉල්ලන්නේ? ඉල්ලුමේ සැපයුමේ වෙනස ඒකයි. ඉල්ලුම වැඩි වෙද්දි මිලත් නිකම්ම වැඩි වෙනවා. ඒ ගාණ හොඳටම වැඩි. එයාට මේක ඕනම නම් ඉල්ලන ගාන දීලා අරගෙන යන්න කියන්න. ඒක නම් මහා කැත වැඩක්. පෝසත් වෙන්න මිනිස්සුන්ගේ අසරණකම පාවිච්චි කරන්න එපා. මේක මට ගෙනත් දුන්න ගෙනත් මෙතන ඉන්නවා. මං ඒක එලි කරොත් එහෙම මිනිස්සුන්ගේ අසරණකම් පාවිච්චි කරන්නේ කවුද කියලා නිකම්ම හෙලි වෙයි. මෙන්නට් ටිකි ඔයාව මෙතනින් එළියට ගන්නයි හදන්නේ. නවත්තන්න ෆෙයි, මං ගෙවන්න. ඒ වුණාට මේක ලොකු ගාණක් මේරිනේට. මම්මගේ මාමට කතා කරලා හැම දෙයක්ම කියන්න. මට ඔයාගේ ෆෝන් එක දෙන්න පුළුවන්ද? කරුණාකරලා 1000 ඩිලයිට් අවන්හලේ අංකය හොයලා දෙන්න පුළුවන්ද? මම දන්න විදියට ඔයාගේ මාම හොඳ සූපර්වේදියෙක්. ඔව්, මේ වෙලාවේ එයාගෙන් සල්ලි ඉල්ලන්නත් ලෙච්චයි. එයා හොඳට සල්ලි භාගෙ තියෙන කෙනෙක්. එයාට මේ ගාන ගෙවා ගන්න බැරි වෙන එකක් නෑ. මෙන්න තියෙනවා අංකේ. බොහොම ස්තුතියි. ඔයා නම් හරිම හොඳ කෙනෙක්. අපි වෙන ක්‍රමයක් හොයාගමු. ඒත් ෆෙයි. මේක ඕගොල්ලෝ දැන් අරගත්තේ නැත්නම් පස්සේ දෙන්න පුළුවන් වෙයි කියලා පොරොන්දු වෙන්න බෑ. මොකද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් මම මේක විකුණනවා. ෆෙයි, මට මේ වායේ නැති කරගන්න බෑ. අපි යමු. ඕව කවුරුවත් ඔය ගන්නට ගන්නෑ. ඒයි මොනවද ඔය කරන්නේ? ඔයාට මගෙන් ආපු ප්‍රශ්නෙට උත්තර ඕනේ නැද්ද? ඔයාගේ තාත්තගේ පස්සෙන් ආවගෙනව දැනගන්න ඕනේ නැද්ද? අමතකද ඔයා කවුද කියලා? බය වෙන්න එපා. මං කවුද කියලා මං හොඳටම දන්නවා. මං ඔයාගේ මාමා ගාවට එක්ක යන්න හදන්නේ. ෆෙයි, ඇත්තටම මට ඒ දෙක නැතුව යන්න බෑ. බයිසිකලෙත් නගින්න ඉක්මනට. ඔයා කරාපු දෙක හොරගම් කරාද? ඔයාට ඒව අයමත් ඕන කරන්නේ නැද්ද? ඔව්, ඒත් ඒ විදිහට නෙවෙයි. හොරකම හොඳ නෑ. ඒ මනුස්සයා ලොකු ගාණක් දීලා මගේ කරාපු දෙක ගන්න නැත්තේ. ඒක අපරාධයක්. මේ නිසා එයාට එයාගේ මුළු සේසතම නැති වෙයි. මේරිනේට් මං ඔයාලට පොරොන්දු වෙනවා හැම දෙයක්ම පැහැදිලි කරනවා කියලා. ඒත් දැන් අපි මෙතනින් යන්න ඕනේ දැම්ම. මෙතන තිබ්බ රතු පාට සෙල්ලම් බඩුව. මාව මෝඩයට අන්දලා අර කපටි කෙල්ල මාව මෝඩයට අන්දලා. එයා අලවල්ල ගන්නවලා. මොකද වෙන්නේ අර අසරණ මිනිස්සු මේව අරන් තියෙන ණයට නම්? මේරිනේට් වාද කරන එක නවත්තලා දුවන්න.